හෙලෝ පැටියෝ ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අදත් මගේ හැපි ලයිෆ් channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. බලමු අද මොනවාද රීඩින් එකෙන් කියන්නේ කියලා. වෙනද වගේම ෆයිල් නම්බර් දෙකක් දානවා. ඔයාලට කැමති ෆයිල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා හොඳින් හිතලා හොඳට කල්පනා කරලා ෆයිල් එක සිලෙක්ට් කරන්න. එතකොට ගොඩක් දුරට ඔයාගේ රීඩින් එක ඔයාට ඇක්ටිව් වෙනවා. ඉතින් අද රීඩින් එකෙන් ඉදිරිපත් කරන්නේ ඔයාට ආදරය කරපු කෙනා මොනා කියලාද මොනා වෙලාද ඔයාගෙන් no contact ඉන්න හේතුව. එහෙම නැත්නම් ඔයාට ආදරය කරපු කෙනා මේ වන විට no contact ඉන්නේ කුමන හේතුවක් නිසාද කියලා අපි අද රීඩින් එකෙන් බලමු. මේක පොදු රීඩින් එක. මේක ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්, ක්‍රෂ් එක, එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, වයිෆ් ඔය ඕනම කෙනෙක් සඳහා මේක බලන්න පුළුවන්. ඔයාට හිතේ වැඩිපුර කැමැත්තක් තිබිච්ච කෙනා කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා ගැන හිතාගෙන මේ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා ෆයිල් එක සිලෙක්ට් කරන්න ඇති කියලා මේ වෙන විට. ෆයිල් නම්බර් 1 ඔයාගෙන තමයි මේ කියන්න හදන්නේ. ඔයා ආදරය කරපු කෙනා ඔයාව දාලා යන්න උන හේතුව මොකද්ද කියලා අපි බලමු. මේ වන විටත් ඔයා ලොකු ප්‍රශ්නක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු කෙනා සමහර විට ඔයාට කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැතුව හැම දෙයක්ම අවුල් සහගතව පේන්න ගරන් ඇති හැම දෙයක්ම සමහර විට තමන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න එතකොට බාහිර ලෝකෙන් එන ප්‍රශ්න ඉතින් ඒ වගේ හැම දෙයක්ම අවුල් සහගතව පැටලිලි සහගතව ඔයා ජීවිතේ මුහුණ දෙන වකවානුවක් වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් පහුගිය කාලය ඔයාට මේ විදිහේ ගෙවිච්ච කාලයක් වෙන්න පුළුවන්. ඒකට ගොඩක්ම හේතුව තමයි ඔයාට ආදරය කරපු කෙනා, ඔයා ළඟින් හිටපු කෙනා, ඔයාගේ හිත වැඩිපුරම කැමැත්තෙන් හිටපු කෙනා හේතුවක් නැතුව ඔයාව මගහැර ගිය නිසා ඔයා මේ වන විට ඒක ගැන හිතලා තමයි මේ ප්‍රශ්නේ ඔයාගේ ඔළුවේ නිතරම වැඩ කරන්න අරගෙන ඔයාට හිතේ කිසිම සැනසීමක් නිදහසක් නැතුව හැම වෙලාවෙම හැම තිස්සෙම එකම දේ හිතලා ඔයාගේ වෙහෙස කර හිතට සැනසීමක් නැතුව ගිහින් තියෙනවා මේ වන විට. ඉතින් ෆයිල් නම්බර් 1 මේකට හේතුව වන්නේ ඔයාගේ no contact ඉන්න ඔයා වැඩිපුරම කැමති කෙනා. සමහර අවස්ථාවන් වලදී අවස්ථාවාදියෙක් විදියට ඔයාට සලකපු එක. අනික තමයි එයා මේ වන විටත් හිතන්නේ ඔයාගේ යම්කිසි දෙයක් හිතවත් වෙලා නැවත ලබා ගන්න පුළුවන්ද කියලා. ඔයා ළඟින් ඉන්න කාලය තුල එයා ඔයාට ගොඩක් ආදරය කරා කියලා පෙන්නුවට නමුත් ඔයාට එයා ආදරය කරලා නැහැ. ඒ මොකද කිව්වොත් එයා ගොඩක් දුරට අවස්ථාවාදියෙක් විදිහට තමයි රීඩින් එකෙන් පෙන්නුම් කරන්නේ. එයාට අවශ්‍යතාවය තියෙනවා නම් යම්කිසි දෙයක් ඔයාගෙන් ගන්න, ඔයාගෙන් ලබා ගන්න. සමහර විට ඒක මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් උදව්වක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එහෙම නැත්නම් ඔයාගෙන් ලැබෙන මොනවාම හරි පරිත්‍යාග සමහරට එයාගේ පවුල වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා අවස්ථාවක්. අන්න ඒ වගේ මොනවා හරි සෙක්ෂුවල් පැත්තෙන් ගත්තා. අන්න ඒ වගේ මොනවා හරි දෙයක් එයාට අවස්ථාව අනුව එයාට අවශ්‍ය නම් එන්නේ ඒ සඳහා තමයි එයා ඔයාට ලන්වීමක් සිද්ධ වෙන්නේ. එහෙම අවස්ථාවන් වලදී ඔයාට ළඟින්ම ඉන්නේ එයා කියලා ළඟින්ම ඉන්නේ එයා. එහෙම නැත්නම් එයා තමයි ඔයාට ගොඩක් ආදරය කරන කෙනා. එහෙම නැත්නම් එයාගේ මුළු ජීවිතේම ඔයා කියලා අන්න ඒ වගේ ඒත්තු ගන්නවන දේවල්
ඔයාට එයා අඟවල තියෙනවා. එතකොට ඔයා ගොඩක් හිතනවා එයා ඔයාට ගොඩක් ආදරය කරනවා සහ එයා ඔයා වෙනුවෙන්ම ඉන්නවා කියලා. නමුත් එහෙම සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයාට ඔයත් එක්ක ඉන්න කාල සීමාවේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක් තිබිච්ච කෙනෙක්. ඉතින් එයාට අර දැන් සමහර විට අපි කියන්නේ යූස් වෙනවා කියලා අන්න ඒ වගේ දෙයක් තමයි ඔයාට සිද්ධ වුනේ. එයාට අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවට ඔයා ප්‍රයෝජනෙට ගත්ත මිසක් එයාට ඔයාගෙන ඇත්තටම අවංකවම ආදරයක් සහ කැමැත්තක් එයාගේ හිතේ තිබුණේ නැහැ. ඉතින් එයා සමහර අවස්ථාවන් වල වංචනික ලෙස ඔයාව රවටලා තියෙනවා. ඉතින් එයාට ඕන වුණේ යම්කිසි කාල සීමාවක් තුළ ඔයාව රඳවාගෙන එයා ළඟ එයාට අවශ්‍ය දේවල් ලබා ගන්න පමණයි. ඒ වගේම සමහර විට ඔයා හිතන්න පුළුවන් ඔයා මෙච්චර කැපවීම කළා මෙච්චර ආදරය කළා මෙහෙම එක පාට එයා හේතුවක් නැතුව වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලා තවදුරටත් ඔයා හිතනවා ඇති. නමුත් ඔයා හිතන්නේ නැතුව ඇති එයා ඔයාව රැවටුවා කියලා. සමහර අවස්ථාවල ඔයාට හිතනවා ඇති යම්කිසි තැන්වලදී තේරුම් යන්නේ නැති එයා ඔයාට බොරුවක් කරා වංචාවක් කරා කියලා. නමුත් ඔයා ඒක ඔයාගේ හිතට එකඟව ඔයා එක පිළිගන්න කැමති නැතුව ඇති. මොකද ඔයා යාට ගොඩක් ආදරය කරන නිසා. නමුත් ඔයත් එක්ක සතුටින් ඉන්නවා වගේ හිටපු කාලය තුලත් එයා ඔයාට කරලා තියෙන බොරුවක් සහ වංචාවක්. ඉතින් ඒ වෙන විට හිටපු කෙනා එයත් එක්ක සමීපයෙන් හිටපු කෙනත් එක්ක තමයි මේ වෙන විට රිලේෂන්ෂිප් එකක් ඇති වෙලා තියෙන්නේ. සහ එයත් එක්ක තමයි එයා මේ වෙන විට ආදරය කරන්නේ සහ එයත් එක්ක තමයි බැඳීමක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඔයා මේ දේවල් සමහර විට ඔයාට දැන් යම් කිසි විදිහකින් දැනගන්න ලැබිලත් ඇති. නමුත් ඔයා හිතනවා එයාට ඔයා ගොඩක් ආදරය කරන නිසා මේ දේවල් සමහර විට බොරු වෙන්නත් ඇති කියලා. ඉතින් කොහොම වෙතත් ඔයාගේ ජීවිතේ ඔයා තීරණ ගන්න ඕනේ ඔයාට හිතට එකඟව කියලා හදවතට ඉස්සර වෙන දෙන්න එපා. ඔයාගේ බුද්ධියෙන් හැම දෙයක්ම හිතන්න. මොකද සමහර විට එයා ඔයාට ගොඩක් දේවල් නැති කරලා ගියා වෙන්න පුළුවන්. සමහරට ඔයාගේ මුදල් වෙන්න පුළුවන්, ඔයාගේ කාලය, වටිනා ජීවිතය, ඔයා හැම දෙයක්ම ආපස්සට කරකෝලා තියලා ගියා වෙන්න පුළුවන්. ඔයාට මම අර මුලින්ම කිව්වා වගේ ඔයා මේ වෙන විටත් මානසික පීඩනයකින් ලොකු ප්‍රශ්නයක හිර වෙලා හිතා ගන්න බැරි විදිහට මනස එක තැනක තියාගන්න බැරි විදිහට ඔයා ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකේ හරියට වැඩක් කරන්න බැරුව. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේ දේවල් වලට ශක්තියක් නැහැ මූණ දෙන්න. ඉතින් අර ඒ වගේ මානසික පීඩනයකින් ඔයා වැටිලා ඉන්න අවස්ථාවක් මේක. එහෙම නැත්නම් පහුගිය කාලය තුල ඔයා මේම ඉඳලා තියෙන්න ඕනේ. ඉතින් රීඩින් එකෙන් පැහැදිලිව පෙන්වන්න කරන්නේ ඔයාගේ ජීවිතේ ඔයා විශ්ෙන්ම ගොඩක් ප්‍රශ්න වලට හේතුවක් වෙලා ඒ දේවල් වලින් මිදෙන්න උත්සාහ ගන්නේ නැහැ කියලා. අනික තමයි නැවතත් ඔයාට මේ පුද්ගලයා කතා කරන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ජීවිතේ මේ විදිහට ප්‍රශ්න ගොඩක ඉර වෙලා මේ වගේ අතරමං වෙලා ඉන්න හේතුව කවුරු නිසාද කියන එක. ඔයා තවත් එයාව බලාපොරොත්තු වෙනවා නම් ඔයා එයාගේ ආදරය ඉදිරියේදී ලබන්න පුළුවන් කියන තැන ඉන්නවා නම් ඔයා හොඳින් තේරුම් ගන්න ඊට වඩා ඔයාගේ ජීවිතේ වටිනවා කියන එක. ඒ මොකද ඔයා මේ ඉන්න ප්‍රශ්න වලින් හිර වෙලා ඉති. එයා ඔයාට ආදරය කරන කෙනෙක් නම් ආදරය කරපු කාල සීමාව තුළ ඔයා මේ තරම් රවට්ටන්නේ ඔයා මේ තරම් යූස් කරන්නේ නැහැ. ඉතින් ඔයාට සමහර අවස්ථාවල මේක තේරුණත් ඔයාට මම අර කිව්වේ ඔයාගේ හිත පිළිගන්න කැමති නෑ. මේක වංචාවක්, බොරුවක්, මම රැවටීමක් කියන තැන ඔයා පිළිගන්න කැමති නෑ. නමුත් ඔයාට මේක ඉගෙන වැටහෙන දවසක් එනවා. සමහර විට මේ වෙන විටත් ඔයාට වැටහෙමින් තියෙනවා ඇති. ඉතින් ඒක නිසා හොඳින් තේරුම් ගන්න ඔයාගේ බුද්ධිමත්ව හිතින් හිතන්න ජීවිතේ ඔයාට ඔයාව වටිනවා කියන තැන ඉන්න
ඔයාගේ ජොබ් එක හරියට කරන්න, ඔයා ඉගෙන ගන්නවා නම් ඉගෙනීමේ කටයුතු හරියට කරන්න. ඒ දේවල් සැලසුම් සහගතව ඔයා කරන්න. මොකද ඒ වගේ පුද්ගලයන් ජීවිතෙන් නැතිව ගිය තරමට හොඳයි කියන දේ ඔයා අනිවාර්යෙන් හිතන්න. මේ පුද්ගලයා මේ වන විටත් හිතනවා ඔයාව නැවත සැරයක් කතා බහ කරලා හොඳින් ඉන්න අවස්ථාවක් ලබා ගන්නේ කොහොමද කියලා. එයා නැවත එන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට එයා නැවත කතා කරන්න ඉඩ තියෙනවා. ඒ කතා කරත් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් එහෙම වුණොත් විතරයි ඔයාට ඔයාගේ ජීවිතේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. නැතිනම් ඔය ප්‍රශ්න වලින් ඔයා හැමදාම හිර වෙලා හෙම්බත් වෙලා ජීවිතේ ගොඩක් දේවල් ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේ පුද්ගලයා අවංක පුද්ගලයෙක් නෙවෙයි. නැවත එන්න ඉඩ තියෙනවා. නමුත් ඔයා එයාව විශ්වාස කරන්න එපා. ඔයාගේ ජීවිතේ මේ වගේ ප්‍රශ්න වලට ඇදලා දාන්න හේතුව එයා වුණා නම් ඔයා එයාව තවදුරටත් විශ්වාස කරන්න එපා. ඉතින් මං හිතනවා ෆයිල් නම්බර් 1 ඔයාගේ ජීවිතයේ ඔය තියෙන ප්‍රශ්න වලින් ඔයාම හිතලා කල්පනා කරලා එළියට આવොත් ඔයාට ලස්සන ලෝකයක් දකින්න ඉස්සරහට පුළුවන් වෙනවා. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයා මේ තත්ත්වෙක ඉන්නවා නම් අනිවාර්යෙන් මේ දෙයින් මිදෙන්න උත්සාහ ගන්න. ඔයා ගැන හිතන්න. ඉතින් මම සුව පතනවා ඔයාගේ ජීවිතේ මේ ප්‍රශ්න තේරුම් අරගෙන ඔයාගේ හිත ශක්තිමත්ව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්න කියලා සහ ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලත් මම හොඳින්ම දන්නවා. රීඩින් එකෙන් පැහැදිලිව පෙන්වුම් කරනවා ඒක. ඉතින් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ෆයිල් නම්බර් 1. ෆයිල් නම්බර් 2 සාදරයෙන් පිළිගන්නවා. ෆයිල් නම්බර් 2 ඉතින් බලමු ඔයාගේ ජීවිතේ මොකද්ද වෙලා තියෙන්නේ. no contact ඉන්න හේතුව සහ එයා මේ වන විට no contact ඉන්නේ මොන වගේ ප්‍රශ්නයක් වෙලාද කියලා අපි බලමු දැන්. ඔයා යම්කිසි තැන්වලදී ආදරය කරා වුණාට ඔයා කෙනෙක්ව ගණන් ගන්නෑ වගේ සමහර දේවල් විශ්වාස කරන්නේ. සමහර අවස්ථාවල සැක කරනවා. අන්නේ දේවල් ඔයාගේ ජීවිතේ ගොඩක්ම තියෙන කෙනෙක්. ඉතින් no contact ඉන්න ඔයාගේ ක්‍රෂ් එක හරි එහෙම නැත්නම් එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්. බොයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, වයිෆ් ඔය ඕනම කෙනෙක් ඔයාගේ හිතේ වැඩිපුරම කැමැත්තක් දක්වන කෙනා. අන්නේ කෙනා මේ වන විට ඉන්නේ ලොකු මානසික පීඩාවකින්. එයා ඔයා ගැන තවමත් හිතනවා. එයා ආදරය කරපු ඔයා මෙහෙම වෙනස් වීම ගැන එයා ගොඩාක් කලකිරීමකින් ඉන්නේ. මේ ප්‍රශ්නේදී මේ තැන්වලදී වෙන හේතු වෙලා තියෙන්නේ ඔයා නිතරම එයාව සැක කිරීමත් එක්ක. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ ඔයාගේ අතින් තමයි මේ වැරද්ද. ඒ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් no contact ඉන්නේ එයාව නැවත කතාව කරලා මේ ප්‍රශ්න निराකරණය කරගන්න. ඔයාට පුළුවන් එයාගේ හිත හැදෙන්න වචනයක් කතා කරන්න. සමහර විට ඔයාට තියෙනවා තවත් කෙනෙක්ගේ කියන වචන පිළිගන්නේ නැති තමන්ගේ තනි මතයට වැඩ කරන්න ඕනේ කියන අදහස්. එයාක පිළිගත්තේ නැතත් ඒක තමයි ඇත්ත. ඉතින් ඔයාට මේ වගේ යම්කිසි අවස්ථාවන් වලදී ආදරය කරන තැන්වලදී සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය අපි ජීවත් වෙන වටපිටාව වෙන ප්‍රශ්නත් එක්ක උනත් හැම දෙයක් දිහාම සාධාරණව සහ තමන්ගේ පැත්ත ගැන විතරක් හිතන්නේ නැතුව ආත්මාර්ථකාමී සිතුවිලි නැතුව හිතනවා නම් ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්න එන්නේ නැතුව ජීවිතේ හොඳින් ගත කරන්න. දැන් මේ no contact ඉන්න සිටුේෂන් එකේ වුණත් ඔයාගේ හිතත් ලොකු දුකකින් ඇති. ඒ වගේම එයා ඊටත් වඩා ප්‍රශ්නික හිත අතරමං වෙලා ඉන්නවා. මොකද සමහර අවස්ථාවල එයා කියන ඒවා ඔයා ගණන් ගන්නෑ. සමහර විට යම්කිසි දෙයක් ඔයාගේ හොඳට කිව්වත් ඔයා හිතන්නේ ඒක වැරදි විදිය. ඉතින් එහෙම වුණ අවස්ථාවන් වල යම්කිසි කතා බහක් ඇති වුණාම ඔන්න ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ටික කාලයක් කතා නොකර ඉන්නවා. ආයෙ ඔය දෙන්න ආදරය කරනවා. ඉතින් ඒ වගේ ඔය දෙන්නට දෙන්න ගොඩක් ආදරය කරන නිසා ඔය දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බෑ. ඉතින් no contact ඉන්න ඔයාගේ පාර්ට්නර් සෑහෙන ලොකු පීඩනයකින් ඉන්නේ.
මේ වන විට. එයා නෝකන්ටයක් ඉන්න හේතුව වුණේ ඒ ඔයාගේ තියෙන සමහර අවස්ථාවන් වලදී හැසිරෙන විදිය සහ එයා කියන දේවල් පිළි නොගන්නා නිසාම තමයි. දැන් එයා යම්කිසි දෙයකට ඔයාගෙන් ඉල්ලීමක් කරනවා නම් මේ දේ ඔයාට කරොත් ඔයාට මේ වගේ දෙයක් වෙනවා, මේ වගේ ප්‍රශ්නයක් එයි. ඒක නිසා මේක ගැන හොඳින් හිතලා බලන්න කිව්වම ඔයා ඒ කියන දෙයට කිසිම ගරු කිරීමක් නැතුව ඔයා ඔයාගේ තීරණ ඔයාට හොඳයි කියලා හිතන විදියට ගන්න කෙනෙක්. අන්න එහෙම වුණාම තමයි සමහර තැන්වලදී මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ වගේම ඔයාට එයා ගොඩක් ආදරය කරන පුද්ගලයෙක්. මේ වන විට කතා නොකර හිටියත් එයා වෙන කෙනෙක් ගැනවත් එයා හිතන කෙනෙක් නෙමෙයි. ඔයාට ලං වෙලා ඉන්න කාලෙත් තුලත් ඔයාව හොඳින් රැක ගන්න සහ ඔයාට හොඳ රැකවරණයක් දෙන්න උත්සාහධාරණ කෙනෙක්. උත්සාහදරුව කෙනෙක්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී සමහර විට එයා හිතනවා ඔයා පොඩි දරුවෙක් ගන්නට ඔයාට යම් කිසි දේවල් තේරෙන්නේ නැහැ. ඒ දේවල් ඔයාට පැහැදිලි කරන්න ඕනේ කියන තැන එයා ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් පැහැදිලි කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී ඔයාට එකක් ඉවසිලිමත් වෙන්න. ඉවසීමෙන් හැම දෙයක්ම ඇහුම්කන් දෙන්න. ගොඩක්ම හොඳ දේ තමයි අනිත් කෙනාට ඇහුම්කන් දීම සහ ඒ දේවල් වලින් තේරුම් අරගෙන සමහර විට එයා කියන දේවලුත් වැරදි දේවල් ඇති. ඒ වගේ අවස්ථාවල ඔයා ඉවසීමෙන් සහ ආදරෙන් ඒ දේවල් පෙන්නලා දෙන්න. එතකොට ඔයාලා අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එයා සහ ඔයා අතර තියෙන්නේ හොඳ බැඳීම සහ ආදරණීය හැඟීම් පිරුණු හොඳ ජීවිතයක් නිසා. ඉතින් ඒක නිසා ඔයා එයාව ගණන් නොගන්නා තාක්කල් එයා ඔයාට කතා කරන්නේ නැහැ. ඒ වගේම එයාව තේරුම් ගන්න බැරි කෙනෙක් විදියට හැසිරෙනවා නම් එයා ඒත් ඔයාට කතා කරන්නේ නැහැ. මොකද එයාගේ ටිකක් අර තියෙන්නේ පොඩි දරුවෙක් වගේ සාමාන්‍යයෙන් අපි වැඩිහිටියෙක් වුණත් පොඩි දරුවෙක් වගේ සිතුවිලි තියෙන අය ඕනි තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා එයා කිසිසේත්ම කොයිතරම් දුකක හිටියත් ඔයා නැතුව කොයිතරම් පාළුවක හිටියත් හිතේ නොසන්සුන්කමකින් හිතේ ප්‍රශ්නයක් ඔයා නැතුව ඒ කියන තැන හිටියත් ඔයාට කතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඔයාම තේරුම් අරගෙන ඔයාගේ වැරැද්ද පිළි අරගෙන ඔයාට පුළුවන් එයාව සංසුන් කරලා ඔයත් එක්ක නැවත කතා බහක් ඇති කරගෙන ඔයාලා ආදරේ ඉස්සරහට අරන් යන්න. එතකොට එයා හිතනවා ඔයාගේ අතින් වෙච්ච වැරැද්ද ඔයා පිළි අරගෙන ඔයා එයාව තේරුම් අරන් ඉන්නේ කියලා. එහෙම නැතුව එයා හිතන්න පටන් ගන්න තියෙනවා ඔයා හැමදාම මේ විදියට කරොත් එයා හැමදාම හිතින් විඳවනවා කියලා. ඉතින් ඔයාගේ නෝකන්ටක් ඉන්න පාර්ට්නර් ওই විදියට තමයි හිතන්නේ. එයා ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔයාව නැති කරගන්න බෑ කියන තැන ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ඔයාගේ ජීවිතෙන් ඈත් කරන එක ඔයා කරන්නේ ඔයාටම වරදක් විදියට තමයි. ඉතින් ලංවීමකට තියෙන පුංචි ඉඩකඩ ඔයා ඒක නැති කරලා දාන්න නැතුව ඇති කරලා හොඳින් තේරුම් අරගෙන ආදරෙන් මේ ප්‍රශ්නේ විසඳගෙන ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් හොඳින් තේරුම් ගත්ත දෙන්නෙක් අතර ප්‍රශ්න නැහැනේ. හොඳින් තේරුම් ගත්ත දෙන්නෙක්ට බාධකත් අඩුයි. ඉතින් ඔයා මේ පුංචි දේ නිසා ඔයාලා ජීවිතේ දෙපැත්තකට වෙලා දුක් විඳින්න නැතුව හොඳින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියාගෙන ඒ විදිහේ ප්‍රශ්නවල ඉන්න එපා. ඉතින් මම හිතනවා මේ රීඩින් එක බැලුවේ ඔයාගේ පාර්ට්නර් මේ වෙලාවේ මේ දවස්වල සහ වෙන වෙලාවකින් ඉන්න හේතුව. එහෙම නැත්නම් ඔයාගේ වැරද්ද පිළිගන්නේ නැතුව ඒ මොකද්ද හේතුව කියලා හිතනවනම් අන්න ඒ සඳහා තමයි මේ රීඩින් එකෙන් ඔයාට පැහැදිලි කරේ. ඒ වගේම මේ සිටුේෂන් එක ඔයා ඉන්නවා නම් පහුගිය කාලේ පුරාවට ඔයා එහෙම හිටියානම් ඔන්න ඔයාට හොඳින් අවබෝධ වෙන්න ඇති ඔයාට වෙලා තියෙන දේ සහ ඔයාගේ ප්‍රශ්නය. ඉතින් ෆයිල් නම්බර් 2
මම හිතනවා ඔයාට මේ රීඩින් එක පැහැදිලි වෙන්නේ නැති අවබෝධ වෙන්නේ නැති කියලා. මේක පොදු රීඩින් එකක්. පර්සනල් රීඩින් සඳහා මට WhatsApp මැසේජ් එකක් එවන්න. ඒ වගේම මම හිතනවා ඔයාගේ ප්‍රශ්නේ निराකරණය කරගෙන හොඳින් අවබෝධ කරගෙන බුද්ධිමත් විදියට ඔයාගේ ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යයි කියලා. ඉතින් මම හදවතින්ම සුබ පතනවා ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා. ඉතින් අපේ අලුත් රීඩින් එකකින් නැවත හම්බ වෙමු. ඔයාට ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන ලස්සන කාලයක් උදා වෙන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.